දැක්කත් ආස හිතෙන ප්‍රෝලා දාන සුපිරිම සුපිරි බණ්ඩල් 5ක් බලපුවද? අම්මෝ පිස්සුවක් බං. ඉතින් දැක්කත් ආස හිතෙන ප්‍රෝලා දාන සුපිරිම සුපිරි බණ්ඩල් සෙට් එකක් අරගෙන ආවා. ඉතින් වීඩියෝ එක ස්කිප් නොකර බලන්න මචං මේ වගේ අවස්ථාවක් ආයෙ නම් එන්නේ නැහැ. ඉතින් කොල්ලනේ ඔන්න ඔයාලට gift එකක් අරගෙන ආවා. ගොඩ කාලෙකින් gift එකක් දෙන්න බැරුණා. මේ වීඩියෝ එක වැඩිම ෂෙයා කරන වැඩිම ෂෙයා කරන මාලිලා 3 දෙනෙක්. ඒ කියන්නේ මචං කමෙන්ට් එකක් දාලා වැඩිම ෂෙයා කරලා වැඩිම ලයික් ගන්න මාලිලා 3 දෙනෙක් තෝරලා ඒ 3 දෙනාට දෙනවා වීක්ලි මෙම්බර්ෂිප් මොනවද? වීක්ලි මෙම්බර්ෂිප් 3ක් දෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ දාන්න සුපිරිම කමෙන්ට් එකක්. ඔයා දාන මේ කමෙන්ට් එක පුළුවන් තරම් යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාගේ කමෙන්ට් එකට වැඩිම ලයික් කරන්න කියලා ඒගොල්ලන්ට කියන්න. වීඩියෝ එක බලන්න කියන්න. ඔයාලගේ කමෙන්ට් එකට ලයික් කරන්න කියන්න. ඉතින් වැඩිම ලයික් ගන්න මල්ලිලා 3 දෙනෙක් තෝරලා දෙනවා ඔයාලට වීක්ලි මෙම්බර්ෂිප් 3ක්. ඉතින් টොප් අප් කරගන්න ඕන මල්ලිලා ටික. මගේ නම්බර් දෙකම දාලා තියෙනවා පළවෙනි පින් කමෙන්ට් එකේ. ඉතින් මැසේජ් එකක් දාන්න. ඔයාලට ඕන වෙලාවක ඔයාලගේ ෆ්‍රී ෆයර් ගේම් එකේ ID එකට විශ්වාසවන්තව සාධාරණ ගානට ඔයාලට টොප් අප් කරගන්න පුළුවන්. යමු වැඩි කතා නැතුව ප්‍රෝලා දාන සුපිරි බණ්ඩල් සෙට් එක බලන්න. නම්බර් 1 අපි එනම් බලමු මේන බණ්ඩල් එකට මොනවද තියෙන අයිටම් ටික කියලා. ඉතින් ඔයාලට පුළුවන් මචං ප්‍රෝ කෙනෙක් විදියට දානවා නම් මෙන්න මේ බණ්ඩල් එක. ඉතින් ඔයාලා දන්නවා පර්පල් ෂර්ට් බණ්ඩල් එකේ ඒ කියන්නේ ෆුල් බණ්ඩල් එකේ මචං මිශ්‍ර ෂොප් එකට ආපු පළවෙනි බණ්ඩල් එක සුදු කොණ්ඩේ. ඉතින් ඔයාලා දන්න නැත්නම් බණ්ඩල් එක මෙන්න මේ දම් පාට බණ්ඩල් එක තමයි මචං. මේකේ සුදු කොණ්ඩේ දාගන්න ඕනේ මචං මෙන්න මේ ප්‍රෝ බණ්ඩල් එක හදාගන්න. ඉතින් මචං ඊට පස්සේ ඔයාලට පුළුවන් මචං මෙන්න මේ ඔයාලා දන්නවා ආර්ටික් බ්ලූ එකේ ඉන්කියුබේටර් සෙට් එකේ රතු පාට බණ්ඩල් එකේ මාස් එක දාගන්න පුළුවන්. ඉතින් මචං ඒක ගැම්මක් තමයි මචං මේ මාක්ස් එක දාලා බලන්න ආස හිතේ. අර මචං කතාවක් තියෙන්නේ ඕන්නේ ඔක කියන්න ඕනේ. හරි ඊට පස්සේ මචං ඔයාලට තියෙන සීසන් 4 හෙරොයික් ෂර්ට් එක දාගන්න. ඉතින් ඒකත් ගැම්මක් තමයි. කෝ බලන්න හෙරොයික් ෂර්ට් එක තියෙන කට්ටිය සීසන් 4 එකේ හෙරොයික් ෂර්ට් එක තියෙන කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මචං ඔයාලා ගොඩක් ආදරය කරන YT කලිසම නැත්නම් ඇන්ජලිට් පෑන්ට් එක නිල් පාට එක දාගන්න මෙන්න මේ විදියට. ඉතින් ගැම්මක් තමයි මේ බණ්ඩල් එක දැම්මට පස්සේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙතෙන්ට ගිහිල්ලා ඔයාලගේ සෙරෙප්පු දෙකක් දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ඉතින් මේ බණ්ඩල් එක දැක්කම ඔයාට කාවද මතක් වුනේ? මතක් වුණ කෙනා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ බණ්ඩල් එක වැඩියම දාගෙන සෙල්ලම් කරන්නේ කවුද? හරි අපි බලමු එහෙනම් නම්බර් 2 කවුද කියලා. ඉතින් නම්බර් 2 බණ්ඩල් එක මොකද්ද? කොයි විදිහට හදාගන්නේ කියලා අපි බලමු. ඉතින් මේ බණ්ඩල් එකේම මචං පොඩි වෙනස්කමයි කරන් තියෙන්නේ. මේකට දානවා හිප් හොප් කැප් එක. හිප් හොප් කැප් එක දාලා මචං මේ මාක්ස් එකම තියන්න වෙනස් කරන්න එපා. අර ආර්ක්ටික් බ්ලූ එකේ ඉන්කියුබේටර් සෙට් එකේ රතු පාට බණ්ඩල් එකේ මාක්ස් එක තියන්න. ඊට පස්සේ මචං මේ ෂර්ට් එකම තියන්න වෙනස් කරන්න යන්න එපා. මේ ෂර්ට් එකම තියන්න. මේ ෂර්ට් එකම දාගෙන මචං ඔයාලට ඊළඟට කරන්න තියෙන්නේ මචං කලිසම තමයි මචං මෙතන වෙනස් වෙන්නේ. කලිසම ඔයාලා දන්නව නේද මචං අර සෙනිරෝ බණ්ඩල් එකේ කියන්නේ ඒකේ බොටම් එක මචං මෙන්න මේ කලිසම දාගන්න. මේ කලිසම මචං දාගෙන ඔයාලට සෙරෙප්පු දෙක මචං මේ දෙකම තියාගන්න. හරි මේ බණ්ඩල් එක දැක්කම කාවද මතක් වුනේ? ඔයාලා ගොඩක් ආදරය කරන ලෝකෙම දන්න ප්ලේයර් කෙනෙක් ඉන්නවා. කවුද? ඇත්තටම මේ බණ්ඩල් එකේ අයිතිකාරයා දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඇත්තටම කියන්නේ මාත් පෞද්ගලිකව ආදරය කරන සුපිරිම ප්ලේයර් කෙනෙක් කිව්වොත් හරියටම හරි මචං. ඒ තරම් ප්ලේයින් තියෙන සුපිරි ප්ලේයර් කෙනෙක්. හරි අපි බලමු නම්බර් 3 බණ්ඩල් එක මොකක්ද කියලා ප්‍රෝලා දාන. ඉතින් නම්බර් 3 බණ්ඩල් එක විදියට මචං ඔයාලට හදාගන්න පුළුවන් මෙන්න මේ බණ්ඩල් එක. ඉතින් මම පෙන්නන්න. ඉතින් මචං මේ ඔයාලට හිප් හොප් කැප් එක ඔය විදියටම දාන්න. ඊට මාක්ස් එක මචං ආර්ටික් බ්ලූ එකේ කළු පාට මාක්ස් එක දාගන්න. ඊට පස්සේ මචං අපි යනකොට ඔයාලට ෂර්ට් එක විදියට දාගන්න පුළුවන්. මොකද්ද? හරි සර්ප්‍රයිස් ඉන්න ලෑස්තිලා ඉන්න මම පෙන්නන්න. ඉතින් ඔයාලට මචං ෂර්ට් එක විදියට දාගන්න පුළුවන්. පහලට යන්න බං මේකේ එපා වෙනවා බං සංසා මෙන්න තියනවා බඩු. මේ තියෙන්නේ. ඉතින් ඔයාලට දාගන්න පුළුවන් ෂැඩෝ බණ්ඩල් එක වයිට් ෂැඩෝ බණ්ඩල් එක. කවුද මේ වයිට් ෂැඩෝ එක දාන්නේ? ඉන්නවා ලෝකෙම දක්ෂ ලෝකෙම දන්න පරණ ප්ලේයර් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මචං කලිසම පැත්තට ගියොත් ඔයාලට කලිසම දාගන්න පුළුවන්. ගොඩක් ආදරය කරපු පරණ ප්ලේස්ලා ගොඩක් ආසාවෙන් දාගෙන සෙල්ලම් කරපු කලිසමක් තියෙනවා. ඉතින් මේකත් ඉතින් දාගන්න පුළුවන්. කොළපාට කලිසම දාමු. කොළපාට කලිසම දාලා අපි මේ ප්ලේයර් කවුද කියලා පොඩ්ඩක් මෙන්ෂන් කරගෙන යමු. ඔයාලා දන්න කට්ටිය ඉන්නවනම්. ඉතින් මේක ලංකාවේ ගොඩක් කට්ටියට මතක තියෙන කස්ටම් එකක් ගියා. මට වර්ෂ නම් මතක නැහැ. ඉතින් ඒ කස්ටම් එකේ විනර් තමයි මේ ඉන්නේ. මේ බණ්ඩල් එක දාගෙන. ඉතින් මේ සපත්තු දෙක නෙමෙයි මචං මෙන්න මේ සපත්තු දෙක. ඉතින් මේ බණ්ඩල් එක දැක්කම කාවද මතක් වුනේ?
මේ ප්‍රෝ බණ්ඩල් එක කාගේද? අයිතිකාරයා කවුද? දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න යමු. මේ බණ්ඩල් එකේම තවත් තියෙනවා ප්‍රෝ බණ්ඩල් එකක්. ඒකත් මොකක්ද කියලා මම පෙන්නන්නම්. ඉතින් ඔන්න අපි බලමු ඊළඟ ප්‍රෝ බණ්ඩල් එක මොකක්ද කියලා. ඉතින් මචං ඔන්න මේකේ අපිට වෙනස්කම් කරන්න තියෙන කලිසම විතරයි. කලිසමයි සපත්තු දෙකයි වෙනස් කරන්න තියෙන. අපි කලිසම දාගමු. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩක් පරණ ප්ලේස්ලා ආසාවෙන් සෙල්ලම් කරපු කලිසමක් තමයි මචං මෙන්න මේ ප්‍රෝ කලිසම. නැත්නම් කළු කලිසම. ඉතින් කළු කලිසම දාලා ඔයාලට කරන්න තියෙන මචං මෙන්න මේ සපත්තු දෙක චේන්ජ් කරන්න. මෙතන බාට දෙකක් දාගත්තා නම් ගැම්මක් තමයි. හරි මේ බණ්ඩල් එක දැක්කම කාවද මතක් වුනේ? ගොඩක් පරණ ප්ලේස්ලා සෙට් එකක් හිටියා. ඒ සෙට් එකෙන් එක්කෙනෙක් තමයි මේ ඉන්නේ. දන්න කට්ටිය නම කමෙන්ට් එකක් දාන්න යමු. ඉතින් ඇත්තටම මචං පට්ට ආස ප්ලේයර් කෙනෙක්. හරි අපි බලමු එහෙනම් ඊළඟ බණ්ඩල් එක මොකද්ද කියලා. හරි සුපිරි බණ්ඩල් එකක් බලමු එහෙනම්. ප්‍රෝලා දාන්න සුපිරි බණ්ඩල් එකක්. ඉතින් මචං මේ බණ්ඩල් එකේ නම් මචං පොඩි විශේෂත්වයක් තියෙනවා. මේකේ මචං මූණ අපිට සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න වෙනවා. මූණ මචං ප්ලාස්ටික් සැත්කමක් කරන්න වෙනවා. ඉතින් මේකට මචං දාන්නේ මොකද්ද? මිස්සුනා වෙන්න චරිතේ. හරිද? දැන් නම් ඉතින් මචං මේක වැඩි කට්ටිය යූස් කරනවා අඩුයි. මේවා දැක්කම කවද මතක් වෙන්නේ? ඉන්දියාවේ ඩැල්ලක් මතක් වෙන කට්ටියට තව අංක 4කුත් මතක් වෙන කට්ටියට. හරි බලමුක කවද මතක් වෙන්නේ කියලා. හරි මචං ඊට පස්සේ කලිසම මචං ඔන්න ඔය විදිහට ඇඟ ඔය විදිහට දාලා කලිසම මචං අර කළු කලිසම දාන්න ඕනේ ප්‍රෝ කලිසම. එතකොට සෙරෙප්පු දෙක දැම්මට පස්සේ නම් ඔයාලට කාවද කියලා මතක් වෙයි. මේ ඉන්නේ කාවද කියලා මතක් වෙනව නේද? ඒකනේ. හරි අපි බලමු ඊළඟ බණ්ඩල් එක මොකක්ද කියලා. ඉතින් ඊළඟ බණ්ඩල් එක මචං ඔන්න අපේ ලංකාවේ ප්ලේයර් කෙනෙක්ගේ සුපිරි බණ්ඩල් එකක්. මේකට මචං මම නම් කෙරින්ම කැරක්ටර් වලට යන්නේ. කවුද? ස්කයිලර් දාගන්න ඕනේ. හරි ස්කයිලර් දැම්මට පස්සේ ඔන්න ස්කයිලර්ගේ පුල් බණ්ඩල් එක. හරිද? එතකොට දැන් ඔයාලට දැන් පෙහෙලිකාවන්නේ මචං මේ මොනවද දාලා තියෙන්නේ කියලා. හරි මං ඒ ටිකත් පෙන්නකට යන්න. ඔයාලට මොන විදියට දාගන්න පුළුවන්. ඔයාලා ගොඩක් ආදරය කරන ආස කරන පළවෙනි ලයිට් බණ්ඩල් එකේ මාක්ස් එක මූණ. ඒ කියන්නේ මචං ඔයාලා ආදරය කරන සකුරා මූණ. ඉතින් ඊට පස්සේ ඔයාලට සපත්තු දෙක විදියට දාගන්න පුළුවන්. හිප් හොප් එකේ සපත්තු දෙක. ඉතින් කවුද මේ ප්ලේයර්? කවුද මේ ප්ලේයර්? ඉතින් ලංකාව දන්න දැන් ලයිව් ස්ට්‍රීම් වලින් ඈත්ලා ඉන්න සුපිරිම ඩයල් එකක්. කින් කිව්වොත් හරියටම හරි. බී කින් කිව්වොත් හරියටම හරි. ඉතින් දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න යමු. ඔයාලා මොකද හිතන්නේ? මේ ප්‍රෝ බණ්ඩල් සෙට් එක ගැන මොකද හිතන්නේ? මේ වගේ බණ්ඩල් දාලා සෙල්ලම් කරනකොට ගැම්මක් නේද මචං? ඇත්තටම මචං මාරම ගැම්මක්. මාරම ක්වික් එකක් එන්නේ නේද? ඉතින් මේ බණ්ඩල් සෙට් එක ගැන හිතන දේ මේ බණ්ඩල් වල අයිතිකාරයන්ගේ නම් ටික පිළිවෙලට දාගන්න පුළුවන් නම් ඔයත් වැඩෙක් තමයි ඉතින් අනිවාර්යයෙන්ම මතක් කරනවා টොප් අප් කරගන්න ඕන මල්ලිල සෙට් එක. මගේ නම්බර් දෙකම තියෙනවා පළවෙනි පින් කමෙන්ට් එකේ. දාන්න මැසේජ් එකක් ඕන වෙලාවක ඔයාලගේ ගේම් එකේ ID එකටම টොප් අප් කරගන්න පුළුවන් මට කියලා. ඉතින් කොල්ලනේ එහෙනම් මේ වීඩියෝ එක හතර වටේ ෂෙයා කරන්න. ඔයාලට තියෙන්නේ ඔයාලගේ දාන කමෙන්ට් එකට වැඩිම ලයික් ගන්න මල්ලිලා 3 දෙනෙකුට වීක්ලි මෙම්බර්ෂිප් 3ක් ගන්න පුළුවන්. ඉතින් ඔන්න කලින් වගේම ආපහු ගිෆ්ට් දෙනවා. ඉතින් සෙට් එකම මොකද්ද කරන්න ඕනේ? ගැම්මට මේ වීඩියෝ එක ෂෙයා කරපල්ලා. කොල්ලනේ ෂෙයා කරපල්ලා. ඉතින් ෂෙයා කරොත් අනිවාර්යයෙන්ම ඔයාලට වින එකක් ගහලා ඔයාලට ගිෆ්ට් එකක් ගන්න පුළුවන්. එහෙනම් ගිහිල්ලා නම් කොල්ලනේ බයි බයි ආදරේ ජය වේවා පරිස්සමෙන් ඉන්න.